හායි ළමයි. ඔන්න මම ආවේ ඔයගලන්ට මේ ජනවාරි 9 වෙනිදා මම පටන් ගන්න ටී-ෂර්ට් ප්‍රින්ටින් ඔන්ලයින් ක්ලාස් එක ගැන පුංචි හැඳින්වීමක් කරන්න. විනාඩියක් වැය කරලා බලන්නකෝ. හරි? ඇයි මම ටී-ෂර්ට් ප්‍රින්ටින් ගැන මෙහෙම ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නේ? ළමයි ලංකාවේ වැඩියෙන්ම අඳින ඇඳුම මොකක්ද? හරි? තරුණ මහලු ළමා කවුරුණත් ගැහණු පිරිමි ભેදයකින් අඳින්නේ ටී-ෂර්ට් එකනේ. ඒ වගේම ළමයි මට ගොඩාක් අය කෝල් කරලා කියන්නේ ටී-ෂර්ට් ප්‍රින්ටින් ගැන දෙයක් කරන්න නැද්ද කියලා අහන්නේ. අන්න ඒ හැමෝම වෙනුවෙන් තමයි ළමයි මම මෙදාපර ටී-ෂර්ට් ප්‍රින්ටින් කෝස් එක පටන් ගන්න යන්නේ. ළමයි ටී-ෂර්ට් එකක් කිව්වහම ඒ ටී-ෂර්ට් එකේ රෙදි වර්ගම වෙනස් වෙනවා. print techniques ගණනාවක් තියෙනවා. මොනවද? emboss, foil flocking, glitter ඊට පස්සේ තව අපිට පුළුවන් gel print එකක් කරන්න, shine print එකක් කරන්න, metallic colors print කරන්න පුළුවන්, high build කරන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි heat seal වැඩ කරන්න පුළුවන්. ගොඩක් ටෙක්නික්ස් තියෙනවා ටී-ෂර්ට් වලට කරන්න. ළමයි මම මේ දවස් 4 මේ ක්ලාස් එකේදී ඕගොල්ලන්ට මේ හැමදේම කියලා දෙනවා. DTF කරන විදිහත් කියලා දෙනවා. හරි? ඉතින් ළමයිනේ ගොඩක් ටෙක්නික්ස් තියෙනවා. ලක්ෂණ ටෙක්නික්ස් තියෙනවා. ටේබල් printing ක්‍රමයට මම හොයාගත්තු motherboard system එකට ඒ වගේම තමයි ළමයි මහපු ටී-ෂර්ට් එක print කරන baby board එකත් මම ඔන්න හඳුන්වා දෙනවා. අන්න ඒකටත් print කරන්න පුළුවන්. ඉතින් ටී-ෂර්ට් කිව්වොත් ඉතින් ටී-ෂර්ට් printingම තමයි. හරි? එහෙනම් ඕගොල්ලෝ මේ 9 වෙනිදා තියෙන ක්ලාස් එකට join වෙන්න. රුපියල් 6000ක් වගේ පොඩි ගානකට මම මේක කරන්නේ වටිනාම course එකක්. වැදගත් දෙයක් තමයි ළමයි ඔන්න silicon printing ගැනත් මම කියලා දෙනවා. මේ මම නම් හිතන්නේ කවුරුත් මේ ගැන මේ මීට කලින් කතා කරලා තියෙනවා කියලා. ඔන්න ටී-ෂර්ට්ස් වලට සිලිකන් printing කරන විදිහත් මම ඔයාලට කියලා දෙනවා. එන්න බලන්න මම ඕගලන්ට පෙන්නන්නම් මේ මොනවද කරන printing techniques කියලා. බලන්නකෝ. හරි? දැන් ඔයාලට පේනවද මේ print වල තියෙනවා පිම්බිච්ච ගතියක්. මේ පිම්බිච්ච ගතියට කියන්නේ emboss කරනවා කියලා. puff print කියලා කියනවා. හොඳේ? ඉතින් මේ print එක මේ තියෙන්නේ නිකන් දිලිසෙන shine කොලයක් කලවන්නේ. මේවට කියන්නේ foil print කියලා. මේ හරිය ලස්සන ටෙක්නික්ස් මේවා. right? මේවත් මම කියලා දෙනවා. මේවට ඔය මේ තියෙන foil එකක්. දිලිසෙනවා මේ කොල. පේනවනේ? ලස්සන foils වල එක එක පාට foils තියෙනවා. මේ පේනවද? එක එක පාට foils තියෙනවා. ඔන්න මේක කියන්නේ flock කියලා. මේක ඇල්ලුවම අතින් ඇල්ලුවම නිකන් අතට දැනෙන්නේ බූල් ගතියක් වගේ. දැන් ඔයාලට පේනවද මේක පොඩි බූල් ගතියක් තියෙනවා print එකේ. මේකට කියන්නේ flock print එකක් කියලා. මේ පේනවද? හරි ලස්සන පාට ෆ්ලොක්ස් තියෙනවා. මේක දැන් ග්ලිටර් පවුඩර් එක. හොඳේ ඩස්ට් එක කියලාත් කියනවා. පේනවද මේ ඩස්ට් print එක? අර ග්ලිටර් print කියන්නේ මෙන්න මේවට. හරි ලස්සන මේවට. මේ print. පේනවනේ? ඔන්න මේකට කියන්නේ shine print එක. glossy print කියලා තියෙනවා. මේක print එකක් උඩින් මේ shine එක ගහුවාම මේ print එක gloss වෙනවා. දැන් මේකට කියන්නේ metallic print. metallic ගතියක් තියෙනවා. ඔයාලට පේනවද මේ silver gold හැම කලර් එකක්ම තියෙනවා මේ metallic වල. මේ තීන්ත එකක් මේක. හොඳේ? මෙන්න මේ කියන්නේ silicon printing. දැන් පේනවද මේ silicon print උත් මම මේ ක්ලාස් එකේදී ඕගලන්ට කියලා දෙනවා. සාමාන්‍ය silicon print කවුරුත් කියලා දෙන්නේ නැහැ. නමුත් මම ඕගලන්ට silicon print මේ ක්ලාස් එකේදී කියලා දෙනවා. එහෙනම් සහභාගී වෙන්න කැමති ඕගොල්ලෝ ලබන සිකුරාදා හවස 7 වෙන්න කලින් රෙජිස්ටර් වෙන්න. මොකද මේක ස්පෙෂල් කෝස් එකක්. මේ කෝස් එක කරන ප්‍රථම වතාව වගේම අවසාන වතාව වෙන්නත් පුළුවන්. right? bye.